අද අපි උදේම අවදි වෙලා මේ ලෑස්ති වෙන්නේ මං ආසම කරන ගමනක් යන්න. මං විතරක් නෙමෙයි පොඩි අයත් හරිම ආසයි. එයාලා ඊයේ ඉඳන් මේ ගමනට හරිම උද්‍යෝගයෙන් ලෑස්ති වෙනවා. හරියට ට්‍රිප් එකක් යන්න වගේ. අපි අද දුරක තියෙන මල් ප්‍රදර්ශනයක් බලන්න තමයි යන්නේ. දැන් වෙලාව 6:00ට විතර ඇති. අපි හිතන් ඉන්නවා ගෙදරින් 7:00ට විතර වගේ පිටත් වෙන්න. මොකද අපිට එතකොට ඒ තැනට 10:00 11 විතර වගේ වෙනකොට යන්න පුළුවන්. මේ දවස්වල අවුව සැරත් වැඩි නිසා පොඩි අයත් එක්ක යන නිසා පුළුවන් තරම් උදෙන් එතෙන්ට ගියොත් හොඳයි කියලා හිතනවා ඉතින්. ඔන්න ඉතින් පොඩි තුන්දෙනාත් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ දැන් මේ ගමන යන්න. මේ ඉතින් අපි ගමන පිටත් වුණා. අපේ ගමේ වෙල්යායක් තමයි පහු කරගෙන අපි ආවේ. ඒ හරිම ලස්සනයි. මට ඉතින් පහු වෙනකොට තමා මතක් වුණේ වීඩියෝ කරගත්තා නම් හොඳයි කියලා. ඉතින් චුට්ටයි වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. අපි හිතුවටත් වඩා වේලාසනින් කොහොමින් හරි අපිට ඒ තැනට එන්න පුළුවන් වුණා. මේ තියෙන ඉතින් මේ මල් ප්‍රදර්ශනය මට මේ කුටි ඔක්කොගෙම නම් වීඩියෝ කරගන්න බැරි වුණා. තිබුණා 15ක් විතර තිබුණා. ඉතින් ඔක්කොම වීඩියෝ කරගන්න බැරි වුණා. චුට්ටි වීඩියෝ ටිකක් ගත්තා. බලන්නකෝ යාලා. පැල ටිකකුත් අරගෙන ඉතින් අපි හවස් වෙනකොට ගෙදරට ආවා. මේ බලන්න මගේ පෝච්චියේ ලස්සන හත්තක් පිපිලා තියෙනවා. මේ වගේ පුංචි නිර්මාණ මට කරලා දෙන්නේ කවුද කියලා ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා දන්නවා. ඒ ඉතින් මගේ ලොකු පුතා. අපි ලොකු පුතා කිව්වට එයාට තාම අවුරුදු 10ක්වත් සම්පූර්ණ නෑ ඉතින්. මේ නිර්මාණේ ලස්සනයි නම් පුංචි කමෙන්ට් එකක් තියන්නකෝ එහෙනම්. එතකොට එයාට මට පෙන්වන්න පුළුවන් ඒවා. මේක මේ මැටි භාජනයක් මෙන්න මේ විදිහට පාට කරලා එයාලගේ කැඩුණු සෙල්ලම් බඩුවකින් අයින් වෙච්චි කෑල්ලක් අරගෙන ඒ හත්තේ නට්ට විදිහට මේ සුදු පාටින් පාට කරලා තියලා තියෙනවා. ඒ කුඩින් මෙන්න මේ විදිහට රඳවලා තියේ. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. සතුට පිරුණු සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔයාලා හැමෝටම.